අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට කතරගම වැනි ප්‍රදේශ වලින් ආපු මිනිස්සු. හරිද? බලන්න ලන්දාවන්දින පෙරවිලා තියෙනවා. මොකද ඒකද හේතුව? ඇත්තටම කිව්වොත් මහත්තයෝ මෙතන කිසිම විධිමත් භාවයක් නැහැ. මේ බලන්න දවස් 3-4 හිටපු මිනිසුන්ට නුවර මිනිස්සු නෙමෙයි මේ ඉන්නේ. මේ ඉන්නේ අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට කතරගම වැනි ප්‍රදේශ වලින් ආපු මිනිස්සු. හරිද? බලන්න කිසිම විධිමත් භාවයක් නැතුව මේ ඉඳලා පොලිමේ ඉඳලා දවස් 3ක් මේ. හිතන්න දවස් 3ක් ඉඳලා මේ දැන් මොකද? දැන් ගේට්ටුව ඇහුවා. දැන් මොකද කරන්නේ? කවුද මේවා කරන්නේ? නිසි ක්‍රමවේදයකට මේ මිනිසුන්ව මේ තත්ත්වෙට මේ නිසි ක්‍රමවේදයකට යවුවා නම් මේ සියලුම දෙනා අද බලනවා නේද? මෙතන මං හිතන්නේ 100,000 ගාණක් ඉන්නවා. මල්වත්ත පන්සල් ළඟට නිකන් පොලිම තියෙනවා. මේ මිනිස්සු පව් මොකක් හරි අවස්ථාවක් මේ දෙන්න ඕනි. බොරුවට ටෝකන් දෙනවා. ටෝකන් දීලා වැඩක් නැහැ. මේ පව් මේ අම්මලා බලන්න 80ක් අවුරුදු 80 90 අම්මලා ඇවිල්ලා. හරිද? ඇවිද ගන්න බෑ. ඉතින් ඒකනේ අයිය ඒ මොකද කියන්නේ? ඇයි දෙයි හැමදේම අපි මේ බඩගිනි ලෙඩ දුපාටට තියෙන ලෙඩෙක්. අපිට කිසිම සහනයක් තිබුණේ නැහැ. පොලිසියට කිව්වා මෙන්න මෙතන සනක තද වෙනවා. නිකමට බැලුවේ නැහැ. මොනවද ඒගොල්ලන් විනය පාලනය කරන්නේ කොහෙද? ඒ මිනිස්සුන්ට මිනිස්සුගේ අනුකම්පාවක් තියෙන්න ඕන. ඒගොල්ලන් හරියට රාජකාරිය කරන්න ඕන. මොකද කිසිම රාජකාරියක් කරේ නැහැ. පොලිසිය. අනික මහත්තයෝ VIP කියලා බොරුවට දාගෙන අර එහා පැත්තෙන් දැම්මනේ. ඊට පස්සේ අන්තිම මොහොතේ මේ ටෝකන් මගුලක් ගෙනාවේ. මේ පොලිසිය මහත්තුරුත් අසරණයි. මොකද කරගන්න දෙයක් නැහැ. පව් මේ මිනිස්සු දුර ඉඳලා දවස් 3-4 ඇවිල්ලා මෙතන මේ දුක් විඳලා දලදා හාමුදුරුවෝ වැඳ පුදා ගන්නට නෙමෙයි ආවේ. ඇයි මෙහෙම කරන්නේ මිනිසුන්ට? මෙහෙම කරන්න එපා. ඉස්සේ අපි දවස් දෙක තුනක් ආවා. heart attack wife ට heart attack දෙකක් ඇවිල්ලා. මම ASP කෙනෙකුට පෙන්නුවා. ASP කෙනෙකුට පෙන්නුවා මේ ඔක්කොම. ඊට පස්සේ එයා කිව්වා ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න. ડોක්ටර්ස්ලා හම්බෙන්න බෑ. නමුත් කෙසේ වෙතත් අද රෑ ඇවිල්ලා මෙන්න මේ අපි මෙව්වත් ගත්තා. ඔක්කොටම දුන්නා අපි පොලිමේ හිටපු අය. අන්තිමේ පොලිමේ එනකොට කිසි පරිපාලනයක් නැහැ. පොලිමේ එනකොට මේ ස්ටිකර්ස් නැති අය තමයි ඔක්කොම පොලිමට පිරෙව්වේ. ඉතින් ස්ටිකර්ස් තියෙන මිනිස්සු දවසකට ස්ටිකර් එකක් දුන්නේ මොනවටද? අපි නෙමෙයි පොලිසියමයි ඇලෙව්වේ. පොලිසියේ නෝනා කෙනෙක් ඇලෙව්වේ. හරි පොලිසියම මාව මේ සෙනගනේ ඒක වඳින්න බැරි වුණා. කමක් නෑ. ඒ ගැන සතුටු වෙනවා. ඊට ආවේ උඩදුම්බරේ ඉඳලා ඒ ආපු වෙලේ ඉඳලා මෙතෙක් කෙනුකල් පොලිමේ හිටියා. අපිට දල්දා හම්දුර අඳ ගන්න හම්බුන්නේ නෑ. හරි දුකයි හරි කනගාටුයි. ඉතින් කරන්න දෙයක් නෑ. ලැබීම නැති හින්දා ඉතින් අපි යන්නේ. මෙච්චරලාම හිටියා දල්දා හම්දුර ඇස් දෙකින් දැක ගන්න හම්බුන්නේ යනවා. ඊළඟ සැරට අපි හරි ගස්සනවා. කිසිම සිදුවීමක් නෙවෙයි මේ දලදා වඳින්න කාලය හරස් වුණා. ඒ කාලය හරස් වීම තමයි මේ බලපෑවේ. කියන්නේ පහමාරට නැවතුවා. පහමාරට නවත්තලා ඉවරලා ප්‍රෝග්‍රෑම් කරලා තිබුණු විදියටම පහමාරට නැවතුවා. එතන ජොයි බෝට් එක ළඟ අපි හිටියේ. ඉතින් එතනින් එහාට යන්න චෙක් පොයින්ට් එක ළඟ යන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මොකද මේ කාලය ඉවරයි කියලා මේ සම්පූර්ණයෙන්ම නැවතුණු නිසා. අපි කඩවත දවස් දෙකක් ආවා. ඔය ටිසෙල්ලත් ඇවිල්ලා බලලා වඳින්න හම්බුන්නේ නැහැ. ගියා අපි. බඳින්න බැරි වුණා මහත්තයෝ. ඉතින් අපි ගම් පහෙන් ඉඳන් ආවේ අපිට වැඳ ගන්න බැරි වුණා. මොනවා කරන්නද කියලා ඉතින් කියන්නේ. දවස් 3යි. ඔව්. අපි ඊයේ රෑ ඉඳලා ආවේ. ඉතින් කොහොම හරි තදවි ආවා. ජොයි බොට්ටු ගාවට ආවා. ඉතින් අර මහත්තයා ඉඳලා කිව්වා වැහුවා පෙන්නන්නේ නැහැ කියලා. ඉතින් ආගේ වලට යන්න යනවා. අපි අම්පිටේ. රුපියල් 40 තෙරුවන් සම්පිගම ඉඳලා ආවේ. දැන් ඉතින් මේ පොර කාගෙන වැහි වලට තෙමිලා පිණි බබා අර මේ පෝලිං වල වුණා. ඉතින් දැන් මේ වැහුව පෙන්නන්නේ නැහැ කියලා. ආයේ පෙන්නයිද දන්නේ නැහැ. අපි ඉන්නවා පෙන්නනවා නම් නැත්නම් අපි ගෙවල් වලට යනවා. ආයි පෙන්නන්නේ නැහැ. පෙන්නන්නේ නැහැ. මොනවා කරන්නද ඉතින් දලදා වැඳ ගන්න බැරි වුණා. අපි පොලිමේ වුණා දවස් දෙකක්. දවස් දෙකක් ඉඳලා වැස්සට තෙමි. හැබැයි මේ දන්සැල්ලා නම්ම නම් කණ්ඩ බොන්න නම් කිසි අවුලක් නැහැ. මේ අර වඳින්න බැරි වුණ එකයි වැඩේ. සෙනග වැඩිකම වෙන්න ඇති ඉතින්. ඉතින් රජයටත් ගොඩක් ස්තුතියි. ඔයාලටත්. ඊයේ රෑ ඉඳන් හිටියා. මේ ඉතින් මෙතන ගිහලා මෙතන පොලිමේ පැයක් හිටියා.
මෙතනින් යවුවා නම් යන්න තිබ්බා. ඇතුල් කරේ නෑ මෙතෙන් වෙලා පැයක් හිටියා. දවස් දෙකක් ඉඳලා අපි මේ යන්නේ. කමන්නේ ඉතින් බොහොම සන්තෝෂයි අපි නුවර දුර බැහැර කට්ටියට අවස්ථාව දීලා අපි නිකන් හිටියා. නුවර කියන්නේ පරිත්‍යාගශීලී මිනිස්සු. දළදා හමුදුර වැඳගත්තකොට කියන්න බෑ. මේ මම ආවේ මොණරංගල ඉඳලා ගාල්සන්න පාරේ ඉස්සෙල්ලා මම දළදා වාසිය වැඳගත්තා. දැන් දවස් දෙකකට විතර මේ උඩදී වැඳගත්තා. ඉතින් දළදා වාසිය නිසා අපි ආරක්ෂා කරගන්න අපිට පිහිට ලැබෙනවා. අද බැරුණාද? අද බැරුණා දැන් දවස් 3ක්